ඒගොල්ලන්ගේ කතා දිහා බැලුවම ඒගොල්ලෝ වෙනම ලෝකික ජීවත් වෙන. මම දන්නේ නැහැ ඒ කොයි ලෝකෙද කියලා. ජනාධිපතිතුමා අවුරුදු 20 නෙමෙයි ඉස්සරහට එන මේ මාස 6 කරගන්න කියන්නේ. අවුරුදු 20ක් එක පස්සේ බලමු. මේ වැල් බයිලා නෙමෙයි කියන්නේ. බයිලා කියන එකේ සීමාවක් තියෙන්න බෑ. දැන් එහෙම කියන්නේ මේ එහෙම කියන්නේම ප්‍රශ්නයක් තියෙන ඉඳානේ. එහෙම කියන්නේම ජනාධිපතිතුමා දන්නවා දැන් මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය වැටිලා තියෙන්නේ. දැන් යාගේ කාඩරෝරුව වැඩ කරන්නේත් නැහැ. දැන් ඔය කාඩරෝරුව නැගිටවන්න තමයි ජනාධිපතිතුමා එහෙම කියන්නේ. දැක්කද මේ වීඩියෝ එකේ එහෙම කිව්වම ඒ කියවපු ගමන් අපිට එන්නේ නැහනේ. ඒගොල්ලෝ අපුඩි ගහන්නේ තප්පර ටිකක් ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ට තේරුනේ එහෙම එකක් කිව්වයි කියලා. මොකද ඒගොල්ලෝ දන්නවා එහෙම කිව්වට ප්‍රායෝගිකව එහෙම නැහැ. ඒ වගේ නිකන් තේරුමක් නැති කතාවල් නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. දැන් වැදගත් වෙන්නේ මේ රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් අර්බුදයකට ළඟා වෙමින් පවතිනවා. ඒක පේනවා. එතකොට මේ ඩොලර් එක ඉහළ යාම නවතිලා නැහැ. ඒක තුළ සම්පූර්ණයෙන්ම අපේ ජන ජීවිතයට ඒක බලපාලා තියෙනවා. එතකොට ඒක කොහොමද निराකරණය කරගන්නේ? ඒක කළමනාකරණය කොහොමද කරන එක තමයි වැදගත්. එහෙම ඇවිල්ලා දේශපාලන කතාවල්, ගැලරි චූන් කරන කතාවල් කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා අවුරුදු 10ක් ඉන්නවද 20ක් ඉන්නවද කියන ඒ කීල දේවල් තීන්දුව වෙන්නේ මේ ඉදිරි කාලයේ තියෙන එතුමන්ලා ආර්ථික වශයෙන් ගන්න තීරණ උඩ විතරයි. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථයේ තේරුම් අරන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව වැඩ කරන්නේ. ඒ යථාර්ථයේ තේරුම් අරන් නැති පාටක් තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ කතා දිහා බැලුවම ඒගොල්ලෝ වෙනම ලෝකික ජීවත් වෙන. මම දන්නේ නැහැ ඒ කොයි ලෝකෙද කියලා. නමුත් අපිට පේන්න තිබෙනවා ඒගොල්ලෝ මේ ප්‍රායෝගිකව ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඒගොල්ලෝ ඊටාම කතා කරන විලාසය දැක්කම අපිට පුදුමයි මේ ආණ්ඩුවක ඉන්න මැති ඇමතිවරුද මේ කතා කරන්නේ කියලා. ඒ හින්දා මම නම් හිතන්නේ එවැනි කතා කියලා මේ ප්‍රශ්න වලට විසඳුම් එන්නේ නැහැ ජනාධිපතිතුමනි. ආර්ථිකය කළමනාකරණය කරගන්න මේ ආර්ථික අර්බුදයක් කරා යම්කිසි ප්‍රමාණයකට මේක යන ගමනක් අපිට පේන්න තිබෙනවා. ඒකේන බලක්ව ගන්න ක්‍රියා කිරීම තමයි වැදගත්. එහෙම නැතුව ගැලරි චූන් කරලා කතාවල් කියලා නම් මේ ප්‍රශ්නෙට විසඳුම් එන්නේ නැහැ.